හෙලෝ ළමයි ඔන්න අදත් කියනවා වීඩියෝ එක වොයිස් කරලා තියෙන නිසා කතාව අහන්න අකමැති අය සවුන්ඩ් එක අඩු කරලා කතාව කියවන්න. ඊයේ කතාව දාන්න බැරුව ගියා ළමයි අනේකට සමා වෙන්න අපිට පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා කතාව ටිකක් දාන්න අමාරුයි. අපි යමු කතාවට. වාහනයෙන් බහින්න හදනවත් එක්කම ඈතින් ඇහුනේ පොලිස් ජීප් එකක සයිරන් හඬක්. ඒ හඬ එළියේ හිටපු ඒ පිරිස කලබල වෙද්දි මං කරේ මට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරන් පුළුවන් තරම් වේගෙන් මේ පාළු හරියෙන් ඈතට ගිය එක. අර පිරිස මා පසුපස ලුහු බැන්දත් මං සෙනග ඉන්න හරියේ හිටපු නිසාවෙන් මාව පහු කරන් ගියා. මගේ ඇඟට ලේ ටිකක් හිනුවේ දැනුයි. දෙවියනේ කවුද මිනිස්සු? අනික ඇයි මගේ පස්සේ පන්නන්නේ? ඉස්සරහට මට උදා වෙන්නේ ලේසි පහසු කාලයක් නෙමෙයි කියලාමයි මගේ හිත මට කියන්නේ. දැන් නම් හිතට බයක් නෑ. මේ හැමතැනම සෙනඟ ගැවසෙනවා. අද මාව මඟ ඇරුණට ආයෙම දවසක මේ දේ ඒ මිනිස්සුන්ට වෙන්නේ නෑ කියලා මං හොඳටම දන්නවා. මීට වඩා ලොකු දෙයක් වෙන්න කලින් මේ ගැන මාමිට කියන්න ඕනි කියලා මං හිතුවා. ඒත් මට බය තියෙන්නේ මං හින්දා මාමිට කරදරයක් වෙයි කියලයි. මාමිගේ හයියට සුදු අයියවත් ළඟ නැහැ. මාමිට දෙයක් වුණොත් සම්පූර්ණයෙන්ම ගොඩක් දේවල් කඩන් වැටෙනවා. එහෙමයි කියලා මං මේ දේවල් හංගන් හිටියොත් මටත් කරදරයක් වෙනවා. වෙනදට වඩා අද වෙලා ගිහිල්ලත් ඇති. මගේ ෆෝන් එක ඒක හොයාගන්න වෙන්නේ ගෙදරට ගිහින්ම තමයි. ටික වෙලාවක් මං පාරායිනෙන් වාහනේ නතර කරන් හිටියේ. මට බයයි මගේ පස්සෙන් ඇවිත් ගෙදර බලාගෙන ගිහින් කරදරයක් කරයි කියලා. මොකද දවල් දවසට ගෙදර ඉන්නේ නංගි නැන්දි විතරක් නිසා. දහසක් දේවල් හිත මං ගෙදරට ආවේ. ගේට් එකෙන් ඇතුළට වාහනේ දානකොටම මම දැක්කේ මග බලන් ඉන්න නැන්දි මාමි නංගි තුන්දෙනාව. මං වාහනෙන් බහින්න කොටම නැන්දි ආවේ මගේ ළඟට. දෝනි මොකද පුතේ උනේ? ඔයා ඇයි පරක්කු? අනික කෝ ෆෝන් එක ඔයාගේ. බලන්න කෝල් කීයක් නම් මරන් තියනවද කියලා අපි ඔෆිස් එකට කතා කරා බැරිම තැන. එහෙන් කියන ඔයා 4 විතර ඕෆ් වෙලා ආවා කියලා. මාමි මේ යන්න ලෑස්ති උනේ ඔයාව හොයන්න. මාව හොයන්න? ඇත්තටම ඇයි මෙයාලා මට මෙච්චර ආදරේ? අනේ අම්මා තාත්තා නැති මට මෙච්චර ආදරේ කරන මෙයාලට මං හින්දා කරදරයක්වත් වෙයිද? දෝනි පුතේ මොකද මේ? නැන්දි ඔයාගෙන් මොනවද අහනවා? මේ නෑ නැන්දි මං මේ එද්දි මගේ යාළුවෙක් හම්බුණානේ. එයාත් එක්ක ටිකක් කතා කර හිටියා. ඒකයි පරක්කුනේ. එතකොට කෝ ඔයාගේ ෆෝන් එක? ඒක මේ ඒකේ බැටරි නැතුව ඔෆ් වෙලා මාමි. මේ බෑග් එකේ තියෙනවා. මං charge කරගන්නම්කෝ. එහෙම කියලා මං එතනින් ඉක්මනට ආවා. වෙච්ච දේවල් කියන්න මට බයයි. ඒවා කිව්වොත් මාමි නිකන් ඉන්න එකක් නෑ. ඊට පස්සේ මාමිටත් කරදරයක් වෙයි. අද මං මට උන කිසිම දෙයක් මං මාමිටවත් නැන්දිටවත් කිව්වේ නෑ. ටිකක් රෑ වෙන්න ඇරලා හැමෝම නිදාගත්තට පස්සේ මං ආවේ මගේ කාර් එක ළඟට. කාර් එක ඇරලා ටෝච් එකක් ගහන් මං හෙව්වේ අර වෙලාවේ මගේ අතින් වැටුණු ෆෝන් එක. කොහෙට වැටුණාද මන්දා? මේක ඇතුලේ නෑනේ. මං ඒ බය වුණ පාර කාර් එකෙන් බිමටවත් වැටුණවද්ද? ඒක වෙන්න බෑ. මේකම තියෙන්න ඕන. පණ දාගෙන මම මගේ ෆෝන් එක හෙව්වත් මට හම්බුනේ නෑ. දෝනි ඔයා ඔය හොයන්නේ මේකද? මගේ පිටිපස්සෙන් ඇවිත් මාමි එහෙම අහනකොට ඇත්තමයි මාව බය වුණ තරම. එකපාරට බය වෙලා මං මාමි දිහා බලනකොට මාමි වගේම නැන්දිත් ඉන්නවා. අපිට ඇත්ත කියන්න පුතේ. ඔයා හවස එනකොට මොකද උනේ? මාමිවත් මංවත් ඔයාට බනින්නේ නෑ. ඒ හින්දා බය නැතුව කියන්න. තවත් නම් මට එයාලට බොරු කියන්න බැරි වෙනවා කියලා දන්න නිසාම මං අද වුණ දේවල් හැමදේම කිව්වේ. මං කියපු දේවල් අහන් හිටපු මාමිගේ වගේම නැන්දිගේ මූණු හරි කලබලෙන් පිරෙනවා මං දැක්කා. ඒ හැමදේම අහන් ඉඳලා අන්තිමට මාමි කිව්වේ දෝනි ඔයා හෙට ඉඳලා ගෙදර. ආයෙ කොහෙවත් යන්න ඕන නෑ. මේ දේවල් මං බලා ගන්නම්. ඒත් මාමි කොහොමද මේ හැම දෙයකම වැඩ තනියම කරන්නේ? සුදු අයියක් නෑනේ. සුදු අයියා හිටියත් ඒ දේවල් කරේ මං. හෙට ඉඳලා අපහු ඔයා ගෙදර. ආයෙ යන්න ඕන නෑ. මාමි තින් මං මාමි එක්කම යන්නේන එක කරන්නම්කෝ. එතකොට ප්‍රශ්නයක් නෑනේ. නෑ මං කියපු දේ කරන්න. ඉතුරු ටික මං බලා ගන්නම්. මං මොන විදිහට කිව්වත් මාමි කැමති වුණේ නෑ. දැන් ආයෙ හෙට ඉඳලා ගෙදරද ඉන්න ඕන මං. කමන්නේ ටික දවසකටනේ. ඒකත් මගෙම හොඳටනේ. මං ටික දවසක් කියලා හිතුවත් ආපහු කොච්චර කාලයක් මට නිවාස අඩස්සියේ ඉන්න වෙයිද කියලා මංවත් දන්නේ නෑ. දැන් ඉතින් හොඳට නිදා ගන්න ඕන. හෙට ඉඳන් ඉතින් ගෙදරනේ. සුදු අයියාගේ පැත්තෙන් කතාව මෙතන ඉඳලා. මාස 4ක් වෙනවා මෙහෙට ඇවිත්. තාම මගේ හිත හදාගන්න බැරි වුණා.
මම මෙහෙට ආවට දැන් නම් හිතෙනවා මම මහා මෝඩකමක් කරේ කියලා. බිසී වෙන වෙලාවට හැමදේම අමතක වුණත් මේ වගේ තනි වෙන හැම වෙලාවකම මට හැමදේම දැන්නුන ගානට මතක් වෙනවා. බෝනික්කි දුන්න ගිෆ්ට් එක බලන්න බැරි වුණානේ. දැන් මාස 4කුත් වුණා. ඒක නවල් එකක් කියලා කිව්වා වගේත් මතකයි. තේ එකක් හදාගෙනම ගන්න ඕනේ පොත කියවන්න. තේ එකකුත් හදාගෙන බෝනික්කියේ දීපු ගිෆ්ට් එක හොයන්න ගත්තේ මං. මේ තියෙන්නේ. ඒක රැපිනුත් කරලා. මේකිට නම් පුදුම පිස්සුවක් තියෙන්නේ. පොතක් වගේ තමයි. බලමු මේ රැපින් එක අයින් කරලා. මේ මොකද්ද මේ? මේක කාගේ හරි නෝට්බුක් එකක් නේ. ඇයි මේ මට දීලා තියෙන්නේ? බෝනික්කිට වැරදිලවද්ද? අනේ මන්දා. සිහින කුමරා. මුතු කැට තරම් ලස්සන අකුරින් මේ පොතේ පළවෙනි පිටුවේ ලස්සනට වැඩ දාලා එහෙම ලියලා තිබුණේ. මේක බෝනික්කිගේ නම් වෙන්න බෑ. මන් දන්නේ නැතුව ඒකිගේ අකුරු වල තරම මං එහෙම හිත ඊළඟ පිටුව පෙරළුවේ. මේ මං නේද මේ? කවුද මේ මගේ චිත්‍රයක් ඇඳලා තියෙන්නේ? මොනවා වුණත් ලස්සනට ඇඳලා තියෙනවා. බලමු මේක මොකක්ද කියලා. මගේ සුදු බෝලේ. එතනින් කියවන්න පටන් ගත්ත ඒ පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරා. දෙයියනේ මට හේනකින්වත් හිතුනේ නෑ මේ කෙල්ල මට ආදරය කරයි කියලා. මං හිතුවේ වෙන කොල්ලෙක් ඇති කියලා. මං නම් මහා මෝඩෙක්. නංගි කියපු කතාව හරි. මටත් හොරෙන් පණ වගේ ආදරය කරන කෙල්ලෙක් ඉඳලා තියෙනවා. ඒත් මං කොහොමද තවත් ආදරයක් ගැන හිතන්නේ? දැන් මගේ හදවත රිදෙන්න පුළුවන් උඩරිම රිදිලා තියෙන්නේ. තව පාරක් එහෙම දෙයක් විඳ ගන්න තරම් ශක්තියක් නෑ මට. කොච්චර මොන දෙයට එඩිතරව මුණ දුන්නත් පහලටම කඩන් වැටිලා ඉන්න මට තවත් නම් බැරි වෙයි. බලමුකෝ තව කල් තියෙනමනේ. මං යනකල් හිටියොත් හොඳයි ඉතින්. දැන් කතාව දෝනිගේ පැත්තෙන්. අවුරුදු 2ක කාලයක් ගෙවිලා ගියේ කාටවත් නොදැනීම. ඒ වගේම පහුගිය අවුරුදු 2 මං හොයාගත්තා මගේ අම්මිගේ තාත්තිගේ මිනි මරුවන්ව. ඒ වෙන කවුරුත් නෙමෙයි. තාත්තිගේම වැඩිමල් සහෝදරයා තමයි. මගේ අම්මිගේ තාත්තිගේ කායක ඇක්සිඩන්ට් කරලා තියෙන්නේ. ඒ හැමෝටම දෙන්න ඕන නිසි දඬුවම් උපරිමයෙන්ම දුන්නා. ඊළඟ ඉලක්කය වෙලා ඉඳලා තියෙන්නේ මේ මං. එයාලම තමයි දවසක් තුවක්කු දික් කරගෙන හෙන නාඩගමක් නටලා තියෙන්නේ. කවුරු මොන නාඩගම නටුවත් මාමි ඉන්නකන් බැරි වුණා ඒ කාටවත් මට කරදරයක් කරන්න. මං දැන් දන්නවා මාමි මගේ කවුද කියලා. මාමි මගේ අම්මගේ අයියා. සුදු අයියා ගියාමයි මට නම් කටහඬක්වත් අහන්න ලැබුණේ නෑ. මං දන්නවා එයා ගෙදර ඉන්න අනිත් අයට කතා කරනවා කියලා. නිකමටවත් මං ගැන අහන්නේ නෑ. අනික ඉතින් එහෙම මං ගැන අහන්න මං එයාගේ කවුරුත් නෙමෙයිනේ. එයා මගේ සිහින කුමරා වුණාට අද නම් මං කලින්ම ගෙදර ආවා. මං එනකොට ගෙදර කවුරුත්ම නෑ. ගෙදර මිනිස්සු කොහෙ ගියාද? මට නිකමටවත් කිව්වේ නෑනේ. කෝල් ගත්තට ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ. හරිනේ ඉතින් මට කියන්න බැරි වුණානේ. අද මං කලින් ගෙදර එනවා කියලා. කොහෙ හරි යන්න ඇති. එහෙම හිත මං වොෂ් එකක් දාලා හිමින් ගියේ මං යන්න ආසම තැනට. ගෙදර කවුරුත් නැත්තම් මං ඉන්නේ මෙතන තමයි. හොඳයි යාළුවනේ අදට කතාව මෙතනින් ඉවරයි. හෙට හමු වෙමු තවත් කොටසකින්.